හතරම සහ පස්වෙනි කසුව එක කට් කරනවා. ඊළඟ මේ බිල්ලින් නම් අතිදිගට වේදනාව වෙනවා අපි රක් කළාවට. කකුල් කැක්කුම් නෝනේ. බඩපොළ නැති ગેස්ට්‍රයිටිස් එක තියෙන්නේ. ආ කොලෙස්ටරෝල් එක බේබනවද? ගමේ ඉඟුරු ටිකක් අරන් හොඳට කොටලා මේක මැටි භාජනයකට දාන්න. දාලා මේක තැම්බෙන්න තියලා තුවාලයක් පස්සලා මේ තුවාලය මිදික අරගෙන ඉන වටේ උතන්න ගලවන්න. දවසකට මේක 6 පාරක් කරන්න. පොල් පිටි, පොල් කොළ, පොල් දෙලි, අනුසු පුච්චලා මේක පොට්ටනියක් හදලා අලු පොට්ටනියක් හදලා මේකෙන් විනාඩි 20ක් එක දිගට කකුල් දෙක තුනලිය තට්ටන් ටික තවන්න ඕනේ. ඊට අමතරව වැඩ කරන්න තියෙනවා. කිතුල් ලකුණු කෑලි දෙකක් අරගෙන සුදුනති කෑලි දෙකක් උඩ තියලා උණු වතුර බින්දු කිහිපයක් දාද්දි මේක දිය වෙනවා. දිය වුණාම මේක රෙදි කෑලි ගාලා කකුල් දෙකේ මහපට ඇඟිලි දෙකට මේක බදින්න ඕනේ. මේක සාමාන්‍යයෙන් පැය 4ක් තියන්න ඕනේ බැඳලා. ඕකෙන් මඟුරු පෝෂණය වෙනවා. වගේ මේ පුරස්සිකාන්තයේ ප්‍රශ්නෙට අරගන්න අඟල් 4ක් පළල අඟල් 8ක් දිග රෙදි කෑල්ලක් අරගන්න. අරගෙන ඕනම රෙදි කෑල්ලක් අරගෙන මේකේ උදු පියලියයි රතු ලුණුයි කොටලා මේ රෙදි කෑල්ලේ ගාන්න. ගාලා උරියේ ඉඳන් අඟලක් පල්ලෙහාට මේක එලන්න. ඕක සාමාන්‍යයෙන් පැය 4ක් තියෙන්න ඕනේ. ඕකෙන් හොඳට මුත්‍රා පහ වෙලා යනවා. පුරස්සිකාන්තයේ ඉදීමීම ඒවා මේකට හරියනවා. අත්කපාන සහ වැල් පෙනලා කොටලා ඉස්මරගෙන මේකට ගම්බිත්තර සුදුම දෙකක් දාලා මේකත් යටිබඩේ ගන්න. නාගහේ රතු පාට දළු අරන් කොටලා මේක පස්තෙල් වලින් අනලා කොට්ටනියක් හදලා වන්වේ තම්බලා පස්තෙල් ගාලා හොඳට යටිබඩත් එක්ක කොන්දත් එක්ක තවන්න. ඔය ටික කරා. ඊට අමතරව සාමාන්‍යයෙන් ඔය දිය ලැබු දිගේක තියෙනවනේ. ඒවා මේ ජූස් එක බොන්න උදේට. ඒකෙන් වගුරු පෝෂණය වෙනවා. ඔන්න ඔය ටික කරන්නේ යති මැල්ල පොළ සම්බෝලයක් එහෙම කන්න. මේ ටිකේ පොළ සම්බෝල කරවල කිරිබත් තාප්ප ඉන්දියාප තෝසෙ මේකලල් කන්න එපා. ඔය පික්සයි තාන හොඳ නෑ.